Hey bro and sis, me Ravi is here. Welcome to my new video. Yo. කොහමද? ගැම්මඩානේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා දාලා ගැම්මක් කරලා ගන්න. ඉතින් කොහමද කට්ටියටම සන්තෝෂෙන් ඉන්නවද? මුලින්ම කියන්න ඕන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. මට මේ අලුත් අවුරුද්ද සතිය වීඩියෝක් දාන්න බැරි වුණා. චුට්ටක් වැඩි වුණා. ඒ නිසා මම දැන් කියනවා ඔයාලට සුබ අලුත් අවුරුද්දක් කියලා. මං කිව්වනේ. කිව්වා. Okay. මම දැන් ඔයාලට කියන්න යන්නේ මගේ Facebook group එක ගැන. මේ දෙන්නේ මගේ Facebook group එක. මේ Ravi official Facebook group එක. මේක link එක තියෙනවා පල්ලෙහා description එකේ. ඒකෙන් ගිහලා මේකට join වෙන්න. මේකේ දැන් ඉන්න members-ලා 223ක්. ඔයත් ගිහලා join වෙන්න. ගෑම්මක් තමයි. Okay. අපි මේ වීඩියෝ එක පටන් ගමු. මේවා දුදේ බන්දර දින්නේ. තමන්ගේ vibrate set කරන යාළුවෙක්ම set වුණාම මේ මොනවද පැන්ඩෝල් කුඩුද ඒ පදිනවද බං ඔහොම කරපුවාම පැන්ඩෝලුයි කොකාකෝලයි බොන්න ජාති නැත්තුලට මන් දන්නේ මේ මොකක් හරි මත් වෙන සීන් එකක් තියනවද උඹලට මත් වෙන්න ඕන නෑ වරක්කු බෝතලයක් අරන් ගිහලා බීපන්කෝ කොකාකෝලයි පැන්ඩෝලුයි බොන්නේ හොඳ සපෝට් එකක් තියෙන්න ඕනේ හැම නේද ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් ටික තව ටිකක් ඔන් කරමු මැදමදි මල්ලි මේ මුන්ගේ පාට ඇස්සයකෝ මැදින් තව එන්න ඕනේ හැමෝගෙම ෆෝන් වල ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරමු ලස්සනයි අඩෝ මේ බලපන් ඌව නිකන් ලයිට් පොත් වෙන ජිල් බෝල වගේවා මේ නිල් පාට කොළ පාට තැඹිලි පාට අම්මට සිරිවි රතු පාටක් තියෙනවා යකෝ ඒක අමුතු ලල්ලයක් තියෙන ලල්ලක් නෑ එහෙම නෑ උන්ට අමාරුයි ඉතින් උන්ගේ ඇස් වලට ලයිට් අදිද්දි අපිටත් අමාරුයි බලපන්කෝ ඒ උනට ඒක මාර ලස්සනයි බා අරෙන්නේ අර ලයිට් එකක් දාලා වගේ බම් නත්තල් ගහක් වඩේට හුත්තේ මේ පාර අවුරුද්දට පුංචි සිංහ කේක් පෙට්ටි උස්සගෙන යන හොදි පැකට් එකකුත් අරන් වරෙන් කන්න බෑනේ රෝස් පාන් වගේනේ ඔය සීනි දෙකක් උස්සන් එන වෙලාව අරන් වරෙන් කො බිස්කට් ටින් එකක් බියර් දෙකක් එක්ක මහ ලොකුවට එනවා කොකිස් කාලා තේ බීලා යන්න තුප් ආරහත් උවර මොකද පුංචි සිංහයා කියලා කියන ලිටල් ලයින් වලටද කියන්නේ මේ මම දන්නේ නෑ ආයතනයට මඩ ගැසීමට නෙමෙයි මම මේ කන්නේ මූ තමයි කියන්නේ මූ අල්ල ගන්න ගිහිල්ලා මාවල්ල ගන්නවා උඩ අඩෝ මූ තනිකර බයිනානේ බං අර කල්ලු තමුණනේ කේක් සීන් එකට බයිනා ඒ මේ පෙනිනේ අඩෝ ඔරිජිනල් මී පැණි මචං සාක්ෂි තියෙනවා අර සුපිරි සාක්ෂියක් තියෙනවා ඒවා ඉල්ල ෆේක් බඩු නෙමෙයි ඔරිජිනල් බඩු දැන් කඩන් ඇවිල්ලා තින්නේ මම පන්සලක ගන්ටාරේ ගන්නනේ අඩෝ දැන් ඔක එල්ලපන්කෝ ගිහිල්ලායි මං හිතේ ගන්ටාරේ කඩන් ඔළුවේ වැටෙන්න යන්නේ කියලා. හැරි දැන් ගිහිල්ලා ආයෙලා නෝ බෙදපන් කෝකින් එකගෙන. උඩ හිතෙන්නේ නැති අපරාධි ගන්ටාරේ ගහන්න ගිය කියලා. කෝ ගන්ටාරේ ඔළුවට වැටුන්නේ නෑනේ. බල්ලුනේ මං උඹලා මනුස්සෙට කෙලවෙන කන්නේ බලන් ඉන්නේ මේ තව එකෙක් දාලා ගන්ටාරේ ඔළුවට වැටෙනකම් බලන් හිටියේ. දිමුතු. එතකොට අනිත් එක ආව මල්සා. මනුස්සයන්ට කෙලවෙනකම් බලන් ඉන්න එපා. ඔය දනිකර සත්තු වගේ නේ මේ මොකද්ද මේ යකෝ බලපක්කු බං ඒක සයිස් එක මූට එපාෙන්ට ඇතිවා මේ බැලුම් පිපිරීමී තරගයක් දුකදනේ තියෙන්නේ කොහෙද්ද මේ වගේ බැලුම් හොයාගත්තේ මේකට පොඩි එකක් දැම්ම ඇකිවා බැලුම ඇතුළට हेलो गाइस कैसे हो गाइस हम आए अपने फ्रेंड के बर्थडे में तो गाइस देख सकते हो वो लोग सरप्राइज दे रहे हैं මේ මූ ලංකාවේ ගෙද්ද බං ओह माय गॉड इंडिया पार्टी मनाने के लिए हेलो गाइस तो मेरा फ्रेंड लोग सब लोग यहाँ पर जुट गए हेलो हेलो हाय बोलो ඊයා මේක බලන්න නවුල් බා මම බලන්නේ මේක
හරිම යුගුප්සාජනකයි ඔබට ඔන්න විඩියෝ බව මට බෑක වන්න හරිම අප්ටසන් භවයක් දෙන්න මේ වෙන්න මේ ඩයිල්ල අයින්නවා පුතේ JBL කියන්නේ කම්පැනියක නමක් පා හැම Bluetooth ස්පීකරේටම JBL ගන්න එපා JBL එක දාන්න අට මුදහයි JBL එකට මයික් එක සෙට් කරන් කැරෝක කිය මුදහයි ට්‍රිප් එකක් කරනකොට JBL එක අරන් එන්න කිය අප්පට හැමනෙන්න ලේස්ති වෙනවනේ හැම එකටම JBL ගගා පුතෝ ඒවට කියන්නේ Bluetooth ස්පීකර් JBL කම්පැනියෙන් ගැහුවනම් අන්න ඒකට කියපන් ඒකට JBL කියලා එහෙනම් බං අර ෆෝන් එකේ Bluetooth on කරනවා වෙනුවට කියලා බලන්න මේ උඹේ පොඩ JBL on කරපන් මම ෆොටෝ එකක් එවන්න කියලා ලේස්ති වෙන්න එපා මූ හැමක බටගන්න කුණුරත කියගෙන නිවා හැබැ කියන කලා ඇත්තනේ හැමෝම එකට කියන්න ජේබිල්ලෙක් කියලා ඕක මේ ළඟදිස්ම කාත්තයකාරි කතා කර ඒ සීන්න එක ඇත්තවා ලංකායි හැමකාව එකට කියෙන් ජේබිල්ලෙක් කියලා ඉගෙන ගන්න එකට කියන්නේ වද්ද බ්ලූටූත් ස්පීකෙක් කියලා සූදානම් වෙන්නේ නිල්මිනියක්කේ මොකද හිතෙන්නේ රටක් එකම වෙලාවක එකම මොහොතක මේ ජීවිතයේ බින්දුවටම පැතිලා ඔයාව ගිනිගත්තා ඔයා ගොඩනගන අතිරාජ්‍යදයා අලංගෙන අරගේ වැටන ඩයිල සේපේ කැම්මෙක් ගිරින වෙන පැත්තකට ලයිව ඇකැනේ ලයිලයි හොම තමයි ජීමනුස්යන්ට වගේ දිරල් දෙෙන වැඩ හිනාන්නවා තිරිසන්නු ජූනිය දෝනිට මාව දැකගමන් කියවනි පාලයිනි වාචනය පඳුරේ වදුරෙක් කියලගේ අඩු විච්චර කැතවා එහෙම මේ අපාසන් දෙවා කැත්තයි තමයි යට ඔහොම කියනෙ හරි වැරදිනේ මැද හරි පොඩකින්න කම්බා දිනන මේ දිනේශ් මේ හැම පුරන්ට ළඟයි මේ දෙදරනවා දන්නවත වගේ ඔව් වැටගෙන කාන්තාවන් පිරිස මැද හරි යකු රෙදි ගලෝගෙන මේ අදින් දේවා මේ කම්බදින්න යනනම් ගවුන් එඳන් යන්න එපා ගවමන්න මේ රෙද්දත්ද බන්දසන් ඉන්නේ ඕවෙද යන්න එපා කලිසමක් කර යවන් බලපන්ද රෙදි ඉල්ලෙන අම්මට මේ අර ඩයිල්ල එකන ඒවා අනවතෝ පොර මූගේ අර තිබ්බනේ කලින් වීඩිය මූවර එක හෙන ගැම්මට ඇදල හෙනම තේජසක් විද්‍යාමාන කරන් කියප එක මේ මූ ලොකුවෙන් නැත්තනිකන් ඒ වගේ මයිබා කලින් හිටිය වගේ නැත්තම එක පරණ විඩක් ඉන්නදී වාතය හියමනයි ට්‍රොබෝවරයකු අල්ලුරන් රංචුව පසු පසා බයන අයරු පල්ලුරට ගෙන එනවද පාවෙනද ඕම ඉන්න නොටි ගැටගත ඔහොම ඉල්ලන මේ ඌර අල්ලන්නම් වෙන්න අරු ධාරදිපකත හරි ඌර ගැටේවත් අන්නදම් වෙන්න ඔබ කිල්ලන අපේ අක්කා හදපු කොගිස් යහූගේ හයිය ඒ කොවිසිංගල කාගේර ඔළුවක් පැරුවහැකිවා ඌගේ කෑල්ල කාලත් එක්කව කන්න පුළුවන් දෝක හරිරි කතා හදන්නවා ඒ මනුස්සය මරි හදල දුන්නනේ අර කල්ලු සින්න කම්බුණ මොනාද අක්ගලයි අලුවයිද හම්බුණ කලින් දවසක ඒගෙත් වෙලා තින්නර මිශ්‍රණය පොඩ්ඩක් කවුලක් ගීල තියෙන නැත්ත නවුලන්නෑ කන්න කියම දත්තිර කියපු කියරයි අඩු ඒම කියන්නවා අක් අයමරි හදලා දීලා තිනානේ දමුසනිය සත්තු වෙනනේ කොහෙක් කෑ දැන් ඔහොම තමයි කෑගන්න වෙලා තින්නේ ඇත්තර මේ පාර අවුරුද්දර මරම් කොහෙක්ගි සද්ද කැහුලෙන්නේ කොහෙක්ක දැක්කිත් නෑවා සිරාට බොහොම තමයි කෑගහන්නේ එක ගහකෝඩ්න කර කෑගහන්න නැත්තං මේ ජේබල්ලකින් සමාන්න ජේබල්ලමයි බ්ලූටූත් ස්පීකරයකින් කොහගේ සද්‍ය දන්නෝලා කුකුලෙක්ට කොස්සෙච්ච එක්දකොද අඩ
කුකුලෙක් කෑග සද්ද උත්තානයක් යව් කුකුල් ලයින්නෙකුත් තිබ්බ හැබැයි මම හස්කුරයවන දින බලන්ගෙද පහලගෙතර පොඩිගයෙන් හස්කුරයවන්න දන්නාද කියලා හැවවා මූ අලුතෙන් ස්පේස් ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එකේ කන්ට්‍රෝල් එක මට අරගන්න පුළුවන්. අපි අඟහරු වලට ගිහිල්ලා තමයි මේ පරීක්ෂණය කරන්නේ. PhD එකක් තියෙනවා මැතමැටික්ස් වලට. ඇස්ට්‍රෝ මැතමැටික්ස් කියලා තව එකක් තියෙනවා. ස්පේස් සයන්ස් කියලා තියෙනවා. ආයේ ෆිසික්ස් කියලා තියෙනවා PhD. කෙමිස්ට්‍රි කියන එකෙන් මාස්ටර් එකක් තියෙනවා. තව බයෝලොජි කියන එකෙන් මාස්ටර් එකක් තියෙනවා. මේ මුගි මේ පොඩි වයසට ඔය සේරමු කරන් තියෙනවද බා හැබැයි වැඩ්ඩෙක්කේ මගේ වයසට මට මුත් තිබ්බ මට තිබ්බේ මගේ ප්‍රගතිවාර්තා පොත පමණයි ඔය කාලෙදී අපේ පුතා කැම්පස් ඉන්නේ ආදවසක මුළු ගමම හොල්ලයි පුතා ගමම හොල්ලන ඉදිය ඒ මොනා උන වෙඩිද බන්දාන්නේ උන වැඩිට මේ බැරල් බෝම්බුද මොන්දොට ඒකී සද්දේවා එවනිකන් ස්ටයිලේ මිසයිල්ල ගනාව කියකෝ ගම පලසක් කිල්ල යනවා මේ බල බැරල් බෝම්බ වගේවා මොකක්ද වෙන්නේ අටෝ මියෝ දෙන්නේ කාගන්න චෝරේන දුට්ටැකින්නකො බලාගෙන උබලට ආතල්ද ඒ උන් දෙන්න පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්න පවුල් ප්‍රශ්නයක් උබලට එක ආතල්නේ එහෙම මෙහෙම පැත්තෙනකොට කන්න හිතෙනවා ඒ දැට් සිල්ලි කල්ලෑ උබලට කොහෙන්ද ඔය වගේ වූ එකට සිට් කරන්න අදහස්සින්නේ බලපයක හරිම කලාත්ම විදිර ගලපලදිනාව පුංචි ළමයිට කතා හදනත් තිරිසන්නු බන්නේ ළමයා අයිංස කලාමේ බානයම් බල්ලු බා ඕමිදා හරි ගනින් මේ බලන්න හිමිනිමිට යනවා ඒක පස්සටද බා යන්නේ ඒ හිමිනිමිට බලයන් මේ පෙඩුස හේරෝ මේ බයිකේ පස්සට යනවා ජීර දැම්මාම මේ බොහොමාරි මේ සෙනාට කියලා ඉෂාරා කරගත්ත දැන් ගේන්න හැදුවේ මේ බයිකේ පස්සට යනවා ඒ කියන්නේ ෆස්ට් එකට දැම්මාම පස්සට යනවා අපිට තේරෙව ඕන් හිමිනියන් අර බලන්නකෝ ඔන්න සිද්ධිය ආයි ගේන්න බෑ බයිකේ රිවර්ස් එකට යන්නේ පටන් ගන්න මොකුත් නැහනේ ආයි දාම පොඩ දාම් බස් මේ බයිකේ රෝඩ් එකට වඩා ඒ බයිකයට මක්කයි කරලදවා රිවස්සට බයික් නෑනේ වන්න දන්න නෑනේ වන් දන්න තරමින්නගේ වනෑ මක්කර අටම කලයක් කරලා දෙනයි බයිකකට මොන මගුලට බං රිවස්සකට යන්නේ මංහිතන්න මේ මොක්කරි ඉල්මාට්ට ඇදදාල රිවස් ගිරය හදලා වගේ කටවා වන්දන්නෑ රයිට් මේක ඉතුරුට කියන්න මාත් එක්ක මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ තෙල්ලිහිරුණු කැවුම් ගෙරිය වාගේ කියන්නේ හූ අඩු වැඩිලා ගත්තිංයන් තිඤ්ඤං බම් 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 කිකිලි දොන් තරකිට කැත දොදොම් රටපුරාම අවුරුදු සිරිමේම් බලන් අවුරුද්ද අන්තිමික අතල්නෑ අන්තිවීද ලල්ල ඇතිවේ ලස්සනයි හැමට හොඳයි කියත්තියෙන ඉස්ලාම් භක්තිකයෙක් මට කිව්වා අල් කුරානයේ එක්තරා ගාථාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලලිය එතනම නතර වෙනවා මේ සජිත් ප්‍රේමදාස කටුවෙන් කටයුතු කරනවා සහන ඉදිරියේදී බා දීමට ක්‍රියා කරනවා අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස් සහ බිල්ෆි පොල් ගෙඩිය කොහමද
මටත් පැට දෙක තියෙනවා ගරු. අපි අනිවාර්යෙන්ම විනාශ මුඛයේ කරාගෙන යනවා. ඇවෙන්ජර්ස් අලුත් ෆිල්ම් එක ඔයම් බලන්න. ඔක තමයි අලුතින් ආවේ. ඔයාලා බලලා තින්නේ වැරදි එකක්. ඔක තමයි හරි එක. ඔයාගෙන බලන්න. ඒ මොකද මේ? යකෝ ඇඳුම් කඩයක් උඩ. ඒයි. මේ මොකද මේ කරන්නේ? එලියට වරන් යකෝ. ඒයි. वीडियो बन रहा මේ ලංකාවේ නෙමෙයිද වන්දා මම කතා කරන්න වෙන බස්සාවක්. कहे लिए था महंगा फोन ඒයි. चल जाएगा ऊपर चल जाएगा ऊपर අඩු එතනින් යවන්න බෑ මේක දාන්නත් බෑ එතනින් යකෝ මු රෙදි ගන්න නෙමෙයිද කියලා තියෙන්නේ රෙදි ගලවනවනේ ගිහිල්ලා යකෝ ඔබ ඔච්චර අමාරු නම් ඔකෙන් එළියට ඇවිල්ලා යවන්කෝ බං නිදහස් තැනකට ඕකේ මොනවා ගන්නේ ආදරය කරන්න තැනක් නොතැනක් අදාළ නෑනේ ඒ හින්දා ඉන්නදනේ ඇදි ආදරදී හරි කම්මැලි අද වීඩියෝ එක ගන්න එහෙනම් මම ආයෙත් පාරක් කියනවා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කට්ටියගේ සිතට පතන දේවල් සර ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි මේ වීඩියෝ එක අදට නවත්තමු අපි නෙමෙයි මම මේ වීඩියෝ අදට නවත්තනවා අපි ඉස්සරහ වීඩියෝ හම්බෙමු හැමෝටම සුබ දවසක් ජය වේවා